ආයිබෝන් good morning වනකම් අස්සලාමු අලයිකුම් තෙරුවන් සරණයි ජේසුස්වීටයි මම අද විශේෂිත දෙයක් අද කතා කරන්න හිතුවා මේ කීප දෙනෙක්ගේම ඉල්ලීම පරිදි තමයි මේක කතා කරන්නේ මට දැන් මේක දින කීපයකදී මේ සිදුවීම් කීපයක් මටත් වුණා ඒත් එක්කම මේ ගිලන් රට පදවන අයටත් මේ වගේ දේවල් සිදු වෙලා තියෙනවා සියලුම රියදුරන්ට පොදුවේ හැම කෙනෙකුටම මේ ගැටලුවක් තියෙනවා මෙන්න මේ සම්බන්ධව මේ කන්ටේනර් රථ ධාවනයේ රාත්‍රියේ මේ සම්බන්ධව කතා කරන්න හිතුවා අද දවසේ මම ඒක තමයි කතා කරන්න හිතුවේ මේ ඕගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට මේ කන්ටේනර් රථ රැට පදවනකොට මේ කන්ටේනර් එකේ පැත්තේ ගහනව දකුණු අත පැත්තේ මේ ගහනවා මේ ෆ්ලෑෂර් වගේ ලොකු ලයිට් එකක් මේ ලයිට් එක ගහන්නේ ඇත්තටම මේක කන්ටේනර් එකේ අඩි 20 හෝ අඩි 40 මේ කන්ටේනර් රථේ සාමාන්‍යයෙන් එයාට රිවර්ස් කරනකොට හරි එහෙම පේන්න ගහනකොට මේක ගහන්න ඕන පල්ලෙහාට පොළවට බිම පෙන්නන්න. නමුත් මේ කන්ටේනර් රථේ මේ සමහර රියදුරු මහත්තුරු මේක හයි කරගෙන තියෙනවා. මේක ඒ කන්ටේනර් එකේ චැසිය බාර් එක දිගේ තමයි මේ කන්ටේනරේ මේ ලයිට් එක ගහලා තියෙන්නේ. එතකොට මේකෙන් වෙන හානිය තමයි විශාලතම අනතුරක් මේකෙන් සිදු වෙන්න පුළුවන් මිනිස්සුන්ට වෙන පසුපසින් එන රථ වාහන වලට මේකේ විශාල එළියක් S2කට වදිනවා පිටිපස්සේ එන වාහනේට. සමහර වෙලාවට මේ වාහනේට මේ කන්ටේනර් එකට වෙන රථයක් ඉස්සර කරගන්නවත් බෑ. ඒ හේතුව තමයි මා විදුලි ධාරාවක් වගේ S2කට වදිනවා අය S කන වෙන ප්‍රමාණයට ලොකු විශාල මේ ලයිට් එකක්. එතකොට මේක වැරදි. දැන් සමහර වෙලාවට අපි හිතමු දැන් ගිලන් රථයක් පදවගෙන යනකොට එයා දැන් වාහනේ ඉඩ දුන්නාට සමහර වෙලාවට දාද්දී අර ලයිට් එක S2කට වැදුනහම ඇත්තටම එතනින් එයාට ඒ ලයිට් එක වැදෙන සීමාව තුල වදින සීමාව තුළ කවුරු හරි මිනිස්සෙක් පාර හරහා පැන්නොත් හරි කවුරු හරි මොකක් හරි සතෙක් හිටියොත් හරි මොකක් හරි දෙයක් යකඩයක් පාරට නැමිලා තිබුණොත් හරි මොකක් හරි දෙයක් විශාල ඒ වගේ නිකක් අන්තරාදායක දෙයක් තිබුණොත් මෙයා අනිවාර්යයෙන්ම මේක දකින්නේ. ඒක නිසා මේක මම ඉදිරියට කල්පනා කරන මේක ගැන පොලිස් ප්‍රතිතුමාටත් මේක ගැන දන්නන්න ඕන. මේක අපේ රාජකාරී මට්ටමින් ඒ කියන්නේ මධ්‍යම රාජ්‍ය සෞඛ්‍ය සේවා ගිලන් රථ රියදුරු සංගමේ මම ලේකම්වරයා හැටියට මේ ගැන ඉල්ලීමක් කරන්න ඕන මේ ගැන සොයා බලන්න කියලා. මේක ඇත්තටම මේක දැන් කීප දෙනෙක්ම මෙහෙම කියලා තියෙනවා. මේක දැන් ගිලන් රථ පදවන අපේ රියදුරු මහතුරු සමහර වෙලාවට රැයට රෝගීන් අරන් යනකොට